මැද පෙරදිග යුද්ධය එන්න වෙඩිවෙලවා නේද? ලෝකීය ආර්ථිකයට තෙල්, ගෑස් වලට විශාල බලපෑමක් එල්ල වෙලා නේද? අද මම පොඩි දෙයක් කියන්න ආවේ. අනුර ජනාධිපති වෙන්න කලින් කීපු අනාවැකි වගයක්. බලන්න ඒවා ඔයාලට මතකද? ඒ තමයි අංක 1ට වෙලාව හොඳ ජනාධිපති කෙනෙක් අපේ රටේ ජනාධිපති වෙන්න බෑ. මම මේක කියන්නේ එතකොට ජ්‍යොතිෂ මහත්තුරුන්ටත් පුළුවන් හෙට ඉඳලා අනාවැකි කියන්න. කවුද කියලා ඊළඟ ජනාධිපති හරියටම තේරුම් ගන්න පුළුවන් කමක් ඔවුන්ටත් ලැබේවි. ඉතින් කිසිම විදියකින් වෙලාව හොඳ ජනාධිපති කෙනෙක් මෙවර ජනාධිපතිත්වයට පත් වෙන්න බෑ. ඒ වගේම තමයි ඒ ජනාධිපතිට රජපුටුවේ වැඩි කාලයක් ඉන්න බැරි වෙන ජනාධිපති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. පිටරටවල් වලින් ඡන්ද දෙන්න එනවා කියලා ඉවරලා මහ ලෝකයට පෝස්ට් දාන කට්ටියට කියන්න ඕනේ 2019 ත් ඕගොල්ලෝ ආවිල්ලා ඡන්ද දීලා ගියා. ඉතින් කට්ට කෑවේ අපි. ඉතින් ඒක නිසා මේ පාර ඉල්ලනවා ඡන්ද දීලා යන්න එපා. ඕගොල්ලෝ මේ රට දියුණු කරන්න, රට සාර්ථක කරන්න, රට දියුණු කරන්න හිතන අයනේ. එතකොට මේ රට යුරෝපේ වගේ ඕගොල්ලෝ ඉන්න රට වගේ සුඛිත මුඛිත රටක් වෙන්න ඕනේ කියන අදහස එන්නේ. ඉතින් ඒක නිසා ඡන්ද දීලා යන්න එපා. ඡන්ද දීලා මේ රටේම ඉන්න. ඉතින් මම ආදරෙන් ඉල්ලනවා ඔය ඡන්ද දෙන්නේ නායක වීසා කැන්සල් කරන්න කියලා ඉල්ලනවා. මොකද හේතුව ඡන්ද දීලා යන්න එපා. මොකද අපි එකට සැප විඳිමු, එකට දුක විඳිමු. මොකක් හරි වෙන දෙයක් ඕගොල්ලෝ ඡන්ද දීලානේ ඊළඟ ජනාධිපති පත් කරගන්න 19 ඕගොල්ලෝ ඇවිල්ලා ඉවරලා මේ රට මිතුරෝ රට විරුව කියලා ඉවරලා ඇවිල්ලා ඉවරලා ඡන්ද දීලා ඕගොල්ලෝ ගියා. අන්තිමට තෙල් නැතුව, ගෑස් නැතුව, විදුලිය නැතුව දුක් විඳේ අපි. ඒක නිසා කරුණාවෙන් ඉල්ලනවා මේ රටේ ඉන්න මිනිස්සු තමයි දන්නේ දුක් විඳින විඳිල්ල. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ ඡන්දයක් දීලා ඉවරලා පැනලා යන්න එපා. ඉතින් ඕගොල්ලෝ මේ රට දියුණු කරන්න හිතාගෙන නම් ඡන්දෙ දෙන්න එන්නේ. ඒ රස්සාවල් වලින් අස් වෙලා වීසා කැන්සල් කරගෙන ද්විත්ව පුරවැසිභාවයන් නැති කරගෙන එන්න අපේ රටට ඇවිල්ලා ඉවරලා ඡන්දෙ දෙන්න, දීලා ඉවරලා අපේ රටේම නවතින්න. මොකද හේතුව ඕගොල්ලෝ කවුරුපත් කරගත්තත් ඕගොල්ලෝ ඡන්දෙ දෙන්නේ ඒ නායකයා මේ රට දියුණු කරයි, මේ රට ස්වයංපෝෂිත කරයි, මේ රට ලෝකෙම උතුම් රට කරයි කියලා හිතාගෙනනේ. ඉතින් එහෙම ව්‍යාපාර දියුණු කරයි කියලා. ඉතින් එහෙමනම් ආයි යන්න ඕනේ නෑනේ. ඕගොල්ලෝ පත් කරගන්න නායකයා මේ රට දියුණු කරයි, සුඛිත මුඛිත කරයි කියලා ඕගොල්ලෝ හිතන නිසානේ ටිකට් දාගෙන එන්නේ. ඒක නිසා ඇවිල්ලා යන්න එපා, ඉන්න. මොකද ඕගොල්ලොත් අපිත් එක්කම ඉඳලා ඕගොල්ලෝ කියන ඔය සුඛිත මුඛිත රටේ සැප විඳිමු. ඉතින් ආයි රටවල් වලට යන්න ඕනේ නෑනේ. ඕගොල්ලෝ ඡන්ද දෙන්න ලංකාවට එනවා කියලා කියන්නේ, ඡන්ද දෙනවා කියලා කියන්නේ ඕගොල්ලෝ ටිකට් දාගෙන ඇවිල්ලා ඉවරලා මේ අපිට කෙලවලා යන්න එනවා වගේ කතාවක් වෙන්නේ. මොකද හේතුව දීලා ආයි යන නිසා. ඉතින් ඒක හින්දා දීලා යන්න එපා. අපිට කෙලවන්න නෙමෙයි නම් ඕගොල්ලෝ එන්නේ මේ රට දියුණු කරන්න හිතාගෙන නම් ඕගොල්ලෝ එන්නේ ඡන්ද දෙන්න. ඇවිල්ලා ඉන්න යන්න එපා. අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 21 පත් වෙන ජනාධිපති සමග ඒ එක ජනාධිපති කෙනෙක් කොහොම වුණත් 2029ට කලින් ජනාධිපතිවරු දෙදෙනෙක් ලංකාවේ බිහිවීම සිද්ධ විය යුතුයි නැවත වරක්. ඒ වගේම රට තුල සිවිල් කැරල්ලක් ඇතිවීම සිද්ධ විය යුතුයි. ඉතින් මේ දෙක තියෙනවා. ඉතින් ඒක නිසා විශාල ගැටලු සහගත තත්ත්වයකට පත් වෙනවා ඊළඟට පත් වෙන කවුරු ජනාධිපති වුණත්. ඉතින් ඒ ජනාධිපති කවුරු වුණත් ඒ ජනාධිපති රාජ්‍ය පාලනයේ ලොකු කාලයක් ගෙන යන්න බැරි වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඔහු තනිවීමක් හෝ යම් ගැටලුවකට මුහුණ දීලා තනතුර වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා 2027ට කලින්. ඉතින් කොහොම වුණත් තවත් ජනාධිපතිවරයෙක්ගේ බිහිවීම පැමිණීම ඉදිරි කාලය තුල සිද්ධ වේවි. සැප්තැම්බර් 21න් පස්සේ බිහිවන ජනාධිපතිට අමතරව තවත් ජනාධිපතිවරයෙක් බිහි වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ ගැන කල්පනාකාරීව අපි කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න, වෙනස් කරගන්න ඕගොල්ලන්ටයි පුළුවන් වෙන්නේ. හරි ජනාධිපති කෙනෙක්ව බිහි කරගන්න එක රැල්ලට නෙමෙයි ප්‍රතිපත්ති ප්‍රකාශය බලලා වැඩක් කරන්න පුළුවන් කරයි කියලා හිතෙන
කරලා පෙන්නපු මිනිස්සෙක්ව පත් කරගන්න කියලායි මට ඉල්ලන්න තියෙන්නේ. ඉතින් එහෙම නැති වුණොත් එහෙම අර බංගලාදේශයේ අගමැති රට දාලා ගියාම විපක්ෂය රට බාර ගන්න බෑ කියලා කිව්වා වගේ නැවත වරක් පත් වෙන ඒ අපේ රටේ සිදුවීම සිද්ධ වෙනකොට ඒ වගකීම බාර ගන්න බැරි වෙච්ච මේකෙන් කියන්නේ රනිල්ට ඡන්දෙ දෙන්න කියන එකක් නෙමෙයි මම කියන්නේ. රනිල් ඉන්නවා, රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නවා, දිලිත් මහත්මයා ඉන්නවා, නාම රාජපක්ෂ මහත්මයා ඉන්නවා, සජිත් ප්‍රේමදාස මහත්මයා ඉන්නවා, අනුර කුමාර දිසානායක ඔයගොල්ලෝ කැමති කෙනෙක්ව ඡන්දෙන් තෝරගන්න. හැබැයි මතක තියාගන්න ඕගොල්ලෝ ගහන කතිරය අපේ අනාගතය තීරණය කරන කතිරයක්. ඒක රැල්ලට නෙමෙයි ඔළුවෙන් හිතන්න. අර හසරංග කිව්වා වගේ මල්ලි මොලේ කල්පනා කරන්න පොඩ්ඩක්. හසරංග මැච් එකේ කිව්වා. ඉතින් ඕගොල්ලෝ ඒක ජෝක් එකකට ගත්තා. නමුත් ඒක හරිම වටින වචනයක්. ඉතින් ඡන්දේ ඉල්ලන්න හදන දෙන්න හදන ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මල්ලි මොලේ පොඩ්ඩක් කල්පනා කරන්න මොනවාද ඕගොල්ලෝ කරන්න කියලා අහන්න ඉඩ තියන්න එපා. ඉතින් කොහොම වුණත් ඕගොල්ලෝ පත් කරගන්න ජනාධිපති තමයි අපිව පරද්දන ජනාධිපති කියලා මතක තියාගන්න. ඊළඟට පත් වෙන ජනාධිපති මේ රට පරද්දන ජනාධිපති බවට පරිවර්තනය වෙනවා. කවුරු පත් වුණත් ඒ පත්වීම තුල ගැටලු සහගත තත්ත්වයක් ලංකාව ඇතුලේ පත් වෙනවා. මොකද ඇති වෙන්න තිබෙනා වූ ගැටලු සියල්ල කළමනාකරණය කරන්න පුළුවන් ජනාධිපති කෙනෙක් රට ඇතුලේ බිහි වුණේ නැතිනම් අපිට 2026-27 වෙනකල්වත් රට ඇදගෙන යන්න අපහසු තත්යකටපත් වේවි. ඒ වගේම ජනාධිපතිගේ පත්වීමත් එක්ක ලංකාවේ විදුලිය සහ තෙල් පිළිබඳව ගැටලුවක් මතුවෙන්න ඕනකමක් තියෙනවා. ඒ වගේම ව්‍යාපාර වැහෙන තරමට යම් කිසි විදියකින් ගැටලුකාරී තත්යකටපත් වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම රට තුල කැරලි කෝලහල මතුවෙන තත්යකටපත් වීමක් සිද්ධ වෙන්න ඕනේ. මෙන්න මේවා වළක්ව ගන්නයි ඕනේ. මේවා සිද්ධ වෙන්න ඕනේ නැහැ. ඉතින් මේ අනාවැකි කියන්නේ ජනාධිපති වරණයටත් කලින්. ඒ කියන්නේ 2028 අගෝස්තු 9 වෙනිදා. කොහොම වුණත් අපිට ආර්ථිකමය වශයෙන් විශේෂයෙන්ම මේක රට ඇතුළේ විතරක් ඇති වෙන ගැටලුවක් නෙමෙයි. ලෝකයේ තුලත් විශාල වශයෙන් කැරලි කෝලහල ඇති වෙන කාලයක් ඉදිරි කාලයේ පැමිණෙන්නේ. ඒ තුල ලෝකයේ තුල ආහාර හිඟයක් ඇතිවීම සිද්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. ලෝකයේ පුරාම වගාවන් පාළු වීමක් වගේම වගාවල් වල බිඳ වැටීමක් සිද්ධ වෙන්න පුළුවන් කාලයක් ඉදිරි කාලයේ පැමිණෙන්නේ. ඉතින් ඒකට ලංකාවේ සූදානම පවතින පත් වෙන ජනාධිපති ක්‍රියාත්මක වෙන ආකාරය මත ලංකාවේ මිනිසුන්ගේ ජීවිත ගැන තීන්දුව తీරන යුදගිනි දැල් ලොව පුරාම බොහෝ රටවල් වල විශේෂයෙන්ම චීනයත් ඉදිරියේදී යුදමය කටයුත්තකට ඇදීම, ඒ වගේම ඉන්දියාවේ සිද්ධ වෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය කියන දේවලුත් එක්ක ඒ රටවල් වලට ලංකාවට ආධාර කිරීමට අපහසු වෙන කාලයක් ඉදිරි කාලය තුල ආරම්භ වෙනවා. පුලාම තෙල් බෙදා හැරීම සම්පූර්ණයෙන්ම අඩුවීමට හෝ නැවතීමට ඉඩක් තියෙන කාලයක් ඉදිරි කාලයේ පැමිණෙනවා. ලෝකයේ තෙල් මිල ශීඝ්‍ර ඉහළ යාමක් ඉදිරි කාලය තුල සිද්ධ වෙනවා. තෙල් මිල ඉහළ යාමක් වගේම තෙල් බෙදා හැරීම වල වැළකීමක්, බෙදා හැරීම නැවතීමක් සිද්ධ වෙන්න පුළුවන් කාලයක් ඉදිරියේදී පැමිණෙනවා. අපගේ සූදානම පත්වන ජනාධිපති කොහොමද ඒවට සූදානම් වෙන්නේ කියන එක මත තමයි රටේ ඉදිරිය ගැන තීරණය කරන්න වෙන්නේ. හැබැයි අද තත්ත්වයේ කොහොමද? තෙල් පෝලිම්, ගෑස් පෝලිම් මිල ඉහළ යාම වගේ දේවල් වෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක මිල රුපියල්
රුපියලකින් වැඩි කෙරෙන අතර එහි නව මිල රුපියල් 293ක්. එදා වෙද මහතා කිව්වේ අනාගතයේ පත්වන ජනාධිපතිතුමාට කරන්න ඕන දේවල්. ජනාධිපතිතුමා මේවා අහලා කරාද දන්නේ නැහැ. හැබැයි මේවා අහලා අපිත්වත් පෙර සූදානම් වෙන්න ඕනේ. කියන්න තියෙන්නේ එක දෙයයි. කියන දේවල් විවේචනය කරන්න නැතුව පෙර සූදානම් වෙලා පරිස්සම් වෙන්න. මෙතුමා අනාවැකි කියන්නේ අපිට ආරක්ෂා වෙන්න. වෙනස් කරගන්න පුළුවන්. වෙනස් නොවන අනාවැකි. දෙවියන්ගේ ආශිර්වාදයෙන් අනාවැකි කියන අපේ වෙද මහතා මේ ඉන්නේ අනාවැකි වල පියා. ආසියාවේ නොස්ට්‍රඩාමස්. මෙහෙම අනාවැකි කියන්න පුළුවන් හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතාට විතරයි. මේ තමයි අපි නැගිටින්න ඕනම වෙලාව. අපි අපේ ජීවිත ගැන විතරක් නෙමෙයි අපේ රටේ අනාගතය ගැනත් හිතන්න ඕනම වෙලාව මේ තමයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග් කිය ජාති වලට බෙදලා ඉන්නවද? එහෙමත් නැත්නම් ජාතියක් විදියට හෙලයින් විදියට අපි අපේ රට වෙනුවෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් එහෙමත් නැත්නම් රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපි අපේ යුතුයකම ඉෂ්ට කරනවා. අපි හැමදාම දුප්පත් කිය ලත වෙනවද? අපි හැමදාම නූගත් කිය ලත වෙනවද? එහෙමත් නැත්නම් අපි හැමෝම එකතු වෙලා අපේ රටේ සංවර්ධනය, අපේ රටේ උන්නතිය වෙනුවෙන් මේ මව් රට, මේ අපේ මහා පොළොව දියුණුව වෙනුවෙන් එකා වගේ එකතු වෙනවද?